හායි අද ඔන්න මමයි යාළුවයි ගියා අයිඩිය ඡන්දියේ අලුතෙන් දාලා තියෙන බබල් බඩි එකට. මේක තියෙන්නේ අයිඩිය ඡන්දියේ BOC බැංක් එකට ඉස්සරහා බිල්ඩින් එකේ දෙවෙනි තට්ටුවේ. ඉතින් අපි මෙතෙන්ට යනකම් හිතාගෙන හිටියේ මෙතන තියෙන්නේ බබල් ටී විතරයි කියලා. ඒත් මෙතන මිල්ක් ෂේක්, එතකොට සබ්මැරින්ස්, බන් ජාති, අයිස්ක්‍රීම්, එතකොට බබල් ටී, බබල් විත් අයිස්ක්‍රීම් මේ වගේ ගොඩාක් දේවල් තිබ්බා. ඒත් අපි එතෙන්ට ගියේ බබල් ටී බොන්න නිසා අපි බබල් ටී දෙකක් තමයි ඕඩර් කරේ. අපි දෙන්න ඕඩර් කරේ රෙගියුලර් සයිස් එකෙන් බබල් ටී දෙකක්. ඒකට ඇඩ් වෙලා තියෙන්නේ චොක්ලට් එක්ක බබල් ටී බබල්ස්. එතකොට මිල්ක් ෂේක් එකක් විදිහට යාලා අරගෙන ඒකට ටොපින්ස් ඇඩ් කරලා එතකොට බොබා ඇඩ් කරලා ඇත්තටම මාර රහයි. ඔයාලා වෙන තැන් වලින් බීලා ඇති ඊට වඩා මම හිතන විදිහට මෙතන මාරම රහයි. අපි දෙන්න පොඩි chat එකක් දාගෙන මේ ගැන චුට්ටක් කතා කර කර තමයි මේක බොන්න ගියේ. එතකොට අපි දෙන බොන ගමන් කතා කරේ ඇත්තටම මේකේ තියෙන රහ ගැන. ඒ තරමටම රහයි. ඒ වගේම ඉතින් යාළුවෝ දෙන්නෙක් සෙට් වුණාම ඔයාලා දන්නවනේ මොනවද කතා කරන්නේ කියලා. ඇත්තම කිව්වොත් අපි ඉතින් ඕපදූප ටිකක් කතා කර කර තමයි මේ බබල්ස් ටී ටික බිව්වේ. අපි මේ පණ දාගෙන මේ බොබා එක කරකවන්නේ මේක යටට ගිහින් තියෙන බොබා ටික උඩට ගන්න. එතකොට මේ විදිහට මික්සි කරාම ඒ ටික උඩට එනවනේ. එතකොට අපිට බීම් එකත් එක්කම බොබා ටික බොන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි දෙන මේ chat එකක් දාගෙන පණ දාගෙන කරකව බබල් එක නෙමෙයි. ඔව් දිරුවා. මන්ද විතර කරේ. මේකට දැන් මේක ගලවලා කනවා. ඔය එතකොට මෙයා මේව මොන වාගේ ඉන්නේ. මේ ගලවලා මම මේ ඕල්. කනකොට අයියෝ මොන වාගේ ඉන්නේ. ලැජ්ජාවට. අපර ලැජ්ජාවට දැන් කාර්යලා ගන්න. අනේ. මේක ලොකුයි නෝ අයිස් කැටි අදලා. බබල් ටී ඇතුළේ. මේක කුස්කුස් දාලා තියෙනවා. අර වපරා. මේක අක්කාවා. ගෝල් කියලා කන්නේ. අයිස් කැටි. මල පෙරේතේ ආවා.
එක දැම්මා. ස්ටයිල් එක දැම්මා. බබල් ටී. මොඩේ ආවෝ එක. හැබැයි මේකත් හොඳයි නේද හල වෙනසකට. රසයි. මොකද මොනියක කිකි දෙන්න ඉවරයි කියලා දාන්නේ. ඉතින් ඊට පස්සේ අපි බබල් ටී දෙක බීලා ඉවර වෙලා ෆොටෝ ටිකකුත් අරගෙන ආයෙත් ගෙදර ආවා. මේ තියෙන අපි ගත්ත ලස්සන ෆොටෝස් ටික බලන්නකෝ අපේ ලස්සන. හරි එහෙනම් ගිහින් එන්න.